අද වීඩියෝකින් කතා කරන්න ගොඩක් දෙනෙක් මේ දවස්වල කතා බහ වෙන SLT Mobitel Fiber. ඒකේ එන අවුල මොකක්ද කියලා. ඔයාට ඔය ඉස්සරහින් පේනවා මේ ස්පීඩ් ටෙස්ට් එකක් කරා. මම පාවිච්චි කරන්නේ 5700 plus stats package එක. ඒකේ අප්ලෝඩ් ස්පීඩ් එක තියෙනවනේ 50 Mbps, ඩවුන්ලෝඩ් ස්පීඩ් එක තියෙනවනේ 100 Mbps. මේක හරි ගානටම තියෙනවනේ. මොකද fiber connection එකක් කියන්නේ wire එක through ඒ කියන්නේ එන එකක්. ඒක නිසා ඒක drop වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. 4G connection එකක් වගේ නෙමේ. ඒගොල්ලෝ හිතමුකෝ ඔයාලට රන් කරන ස්පීඩ් එක ඒකේ ඒ විදිහටම තියෙන්න ඕනේ. සමහර ගොඩක් දවස්වල ඒ ස්පීඩ් එක තියෙනවා. හැබැයි මේ දවස්වලට එකපාරම කනෙක්ෂන් ඩ්‍රොප් වෙන ගතියක් දැන්ලා තියෙනවා. එකපාරම බෆර් වෙන්න ගන්නවා. ඊට පස්සේ එහෙම වුණා. මම හිතුවේ මුලින්ම මට විතරයි වෙන්නේ කියලා. ඊට පස්සේ මම දැක්කා YouTube එකේ ගොඩක් කට්ටිය දාලා තියෙනවා SLT Mobitel 5 use කරනවා සිග්නල් නැහැ එහෙම කියලා. මට ස්පීඩ් එක අඩුම වුණේ නැහැ. උනට අර එයාලා ගැරන්ට් කරපු ස්පීඩ් එක තියෙන 100 Mbps ඩවුන්ලෝඩ් ස්පීඩ් එකයි 50 Mbps අප්ලෝඩ් ස්පීඩ් එකයි එන්නේ ස්පීඩ් එක නම් මැච් වෙන්නේ නැහැ දැන්. මම දන්නේ නැහැ කියලා. ඔය බලන්න 10 to 20 Mbps අප්ලෝඩ් ස්පීඩ් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකේ තියෙන 50 Mbps තියෙන සෑහෙන අඩුයි. ඒ කියන්නේ ඩයලොග් 4G router එකත් Hutch 4G router SLE modem 4G router එකක් නෙමෙයි fiber router එකක්නේ 50 Mbps අත අඩුම තරමේ තියෙන්න ඕනේ. එතකොට මේ මම contact center හදාලා බැලුවේ නෑ. දැන් ගොඩක් කට්ටිය මම දැක්කනේ YouTube එකේ හදාලා බලනවා. මේකවල මොකක් හරි මේක overall එයාලා ප්‍රශ්නේ හදායි කියලා හිතනවා. මොකද මේ call center එකට හදාරන්නත් සමහර වෙලාවට පුළුවන් call එකක් ගත්ත ගමන් එයාලා answer කරනවා. ඒ වුණාට සමහර වෙලාවට call එක ගත්තම පැය භාගයක් විතර ඉන්න වෙනවා. ඒක නිසා කාලෙත් අපරාධ නිසා මම call center එකට හදාරේ නෑ. call center එකට හදාරාම සාමාන්‍ය සර්විස් රික්වෙස්ට් එකක් දානවා. ඊට පස්සේ ඉතින් ටෙක්නීෂියන්ලා හදා ගන්න තමයි සාමාන්‍යයෙන් නම් වෙන්නේ. උදාහරණ විදිහට හිතමුකෝ ඔයාට සාමාන්‍ය SLT fiber connection එකක් තියෙනවා. සාමාන්‍ය එන්න පුළුවන් ප්‍රශ්න තමයි අනිවාර්යයෙන්ම බිලින් ප්‍රශ්න එන්න පුළුවන් සාමාන්‍යයෙන්. හිතමුකෝ වැඩිපුර බිල් කරනවා. එක්ක අඩුවෙන් බිල් කරනවා. එක්ක බිල් එන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න එනවා. හැබැයි මට නම් තවදාවත් ඇවිල්ලා නැහැ. මම හැබැයි දැරිලා තියෙනවා ගොඩක් අයට ඇවිල්ලා තියෙනවා. YouTube විතරනේ වෙන ෆෝම්ස් වල ලංකාවේ හැම ඉන්නවා පොඩ්ඩක්. එකපාරම බිල ත්‍රිබල් වෙලා එනවා. ඩබල් වෙලා එන එක අවුරුද්ද දෙමුලයි මුල විතර නෙවෙන්නේ. එහෙම නෙමෙයි. අර ත්‍රිබල් වෙලා එකපාරම ලොකු බිලක් එනවා. හිතපො නැති බිලක් එනවා. එන්නේ එහෙම වෙලා තියෙනවා. දැරලා තියෙනවා මම. ඊට අමතරව කතා කරනවා නම් මේ SLT ස්පීඩ් ටෙස්ටර් එක කරපුවම හම්බෙන ඩ්‍රොප් එකයි ෆාස්ට් ස්පීඩ් ටෙස්ටර් එක හම්බෙන ඩ්‍රොප් එකයි මම දැක්කා. ඒ වුණාට මෙච්චර හල්තාදී මට කිසිම කියන්නේ ඩේ ටු ඩේ යූසේජ් තියෙනවනේ. ස්පීඩ් ටෙස්ට් කියන්නේ ඩේ ටු ඩේ යූසේජ් එක නෙමෙයිනේ. ඩේ ටු ඩේ යූසේජ් එකක් කරද්දී සාමාන්‍යයෙන් මම ඩ්‍රොප් එකක් ආවේ නැහැ. හැබැයි ගිය සතියේ තමයි සැරින් සැරේ දවසින් දවස මට එන්න ගත්ත ඩ්‍රොප්ස්. මම හිතුවා මගේ Wi-Fi වල අවුලක් හරි මොකක් හරි කියලා. මොකද මේ 2.4 GHz බෑන්ඩ් එකකින් ඉන්ටර්නෙට් මේක නැතුව ගියා. ඒත් අර විනාඩි 5ක් වගේ ජැප් එකක් ගියා. ඒ වෙලාවෙ ඉතින් ඩ්‍රොප් එක හැදෙන්නේ නැති කියලා දැන් මට හිතෙනවා දැන්ට 100 Mbps ඩවුන්ලෝඩ් ස්පීඩ් එක පොඩ්ඩක් අන්ස්ටේබල්. අප්ලෝඩ් ස්පීඩ් එක 50 Mbps වල නෑ. අප්ලෝඩ් ස්පීඩ් එක ටිකක් සෑහෙන වැඩිලා තියෙනවා 20 Mbps වල. ඒවට ඔය ඉස්සරහින් පේන ස්පීඩ් ටෙස්ට් වල පේනවනේ. එතකොට ඉතින් මේකට මොකද්ද කරන්නේ? සාමාන්‍ය ඉතින් මිනිස්සෙක් විදියට බලන් ඉන්නේ තමයි කරන්න වෙන්නේ. මොකද පන්න යන්නත් බෑ සාමාන්‍යයෙන්. උදාහරණයක් විදියට සාමාන්‍ය අලුතෙන් කනෙක්ෂන් එකක් දාද්දි නම් මට දවස් 10ක් විතර ගියා. මම හිතන්නේ කෝල්ස් මම 10ක් විතර ගත්තා වෙන තැනකට කනෙක්ෂන් එකක් දාද්දි අලුතෙන්. එතකොට ඉතින් පොඩ්ඩක් ඒකට දවස් ගියා. සාමාන්‍ය ඉතින් කියන්නේ හොඳ සහ නරක පැත්තත් බලන්න හොඳ පැත්ත තමයි ඩයලොග් 4G වලට වඩා නම් සෑහෙන්න හොඳයි. අර 4G routers වලට fiber router එක සෑහෙන්නම හොඳයි. ඒ කියන්නේ ඩ්‍රොප් එකක් තිබ්බත් ඊට වඩා උඩින් ස්පීඩ් ටෙස්ට් තියෙන. එහෙම තියනවා කියලා හරි සතුටු වෙලා SLT fiber users ලා විදිහට අපි එහෙම සතුටු වෙලා අපි බලාගෙනම මේක යාලා කවද හදයිද කියලා. පල්ලෙහා කමෙන්ට් වලින් දාන්න ඔයාලා කියන හොඳ SLT ලා යන හොඳ තියනවා නම් හොඳ දාන්න. නරක කොහොමද තියෙන නරක තියෙනවා නම් ඔයාලා අලුතෙන්ම නොකියපු නරකක් තියෙනවා නම් එන්නේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම කියවල බලලා ඒකට උත්තරය දීලා අනාගතේ වීඩියෝ එකක් කරලා SLT මේ 5 ගැන මම ඒක ඉන්ක්ලූඩ් කරනවා ඔයාලා කමෙන්ට් එක. ඊට අමතරව වීඩියෝ එකේ මේ කොටස කරන්නේ මම ටික වෙලාවට පස්සේ මම දැන් Google ස්පීඩ් ටෙස්ට් එකතර අප්ලෝඩ් ස්පීඩ් එක සෑහෙන්න අඩුයි. Mbps දශම ගානක් කියන්නේ මේ තරම් සම්පූර්ණ unacceptable. මොකද මේ මම ජීවිතේටවත් හිතුවේ නෑ එයාලා බූස්ට් කරලා තියෙන ස්පීඩ් ටෙස්ට් බයෝට්ලා ආයතනේ ස්පීඩ් ටෙස්ට් එක වුණාට මේකේ එහෙම බූස්ට් කරලා නැති ස්පීඩ් ටෙස්ට් එක තමයි තියෙන්නේ.
බාබිට් කොල YouTube channel එක subscribe කරන්න, අනිවාර්යයෙන්ම වීඩියෝ එක like කරන්න. ඔයා මේ වීඩියෝ එක කැමති නැත්නම් unlike කරන්න, ඒක කමන්නේ. කමෙන්ට් සෙක්ෂන් එකේ මොකක් හරි ඔයාලට ගැටලුවක් ප්‍රශ්නයක් SLT Mobitel 5 යන මොකක් හරි තියෙනවා නම් දාන්න. එහෙනම් මන් දිහාලයි 100